හෙලෝ එවරිවාන් ඉතින් කොහොමද ඔන්න අද මීල් එක අරගෙන ආවා අදත් පොඩි චැට් එකක් දාන්න පොඩි දෙයක් ගැන කතා කරන්න තමා දාවේ ඉතින් PCOS තයිරොක්සින් සහ අනිකුත් හෝමෝන ආශ්‍රිත ගැටලු තියෙන කට්ටිය පත් වෙලා ඉන්න තත්ත්වයක් සහ හැමෝටම මූණ දෙන්න වෙන තත්ත්වයක් තමයි මේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ මානසික ආතතිය මානසික පීඩනය කියලාත් හඳුන්වනවා ඉතින් මේ ස්ට්‍රෙස් එක අපි නැති කරගන්න අඩු කරගන්න කොහොමද මොනවද කරන්න හොඳ දේවල් නරක දේවල් මොනවද ඇයි මේ ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ මේක පාලනය කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් ඉතින් මේ ස්ට්‍රෙස් එක එක එකනට එක එක විදිහට තමන්ගේ රාජකාරීමේ කටයුතු නිසා ඇතිවෙන ස්ට්‍රෙස් එක සමහර අයගේ ශාරීරික අපහසුතාවමත් එක එක ලෙඩ රෝග මත ඇතිවෙන ස්ට්‍රෙස් එක තියෙනවා ඉගෙන ගන්න ළමයිට නම් කොහොමද ඒ ස්ට්‍රෙස් එක වර්ක් ලෝඩ් එකත් එක්ක තියෙනවා ඉතින් අද වීඩියෝකින් අපි කතා කරමු මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියන එක ගැන. ඉතින් ස්ට්‍රෙස් එක සාමාන්‍යයෙන් පාලනය කරනවා කියලා කියන්නේ හොඳම අර්ථකථනය මම හිතන්නේ වගේ හිත පාලනය කරගන්නවා කියන එක. හිත සංසුන් කරනවා කියන එක සහ හිත ඔයාට ඕන විදිහට හසුරවනවා කියන එක තමයි මූලිකවම වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේකට බ්‍රීතිං ටෙක්නික්ස් එහෙම පාවිච්චි කරන්න පුළුවන් මෙඩිටේෂන් බ්‍රීතිං ටෙක්නික්ස් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආනාපාන සති භාවනාව අපේ බෞද්ධ ආගමේ නම් ආනාපාන සති භාවනාව සහ අනිකුත් භාවනා ක්‍රම ගොඩාක් මේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මනස හරිම සංසුන් කරගන්න ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම සමන් සිහියෙන් ජීවත් වෙන එක සම්මා සතිය සම්මා සතිය කියලාත් හඳුන්වනවා. ඒ වගේම සිහියෙන් ජීවත් වෙන එක වර්තමානයේ ජීවත් වෙන එක අතීතය ගැනවත් මේ අනාගතය ගැනවත් දුක් වෙවි ඉන්නේ නැතුව එහෙම දුක් වෙනවා තැවෙනවා කියන්නේ මාට පීඩනයක් එනවා. ඉතින් තමන්ට දැන් ලැබිලා තියෙන දේවල් ගැන තමන් ඉන්න තත්ත්වය ගැන සතුටින් ඒ ගැන තෘප්තිමත් වෙලා ජීවත් වෙද්දී සාමාන්‍ය මට්ටමකින් ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වැඩත් එක්ක මේ හැම දෙයක් එක්කම ස්ට්‍රෙස් වෙනවා නම් ඒකටත් මේ භාවනා ක්‍රම ඒ වගේම බ්‍රීතිං ටෙක්නික්ස් ෆලෝ කරන එක මෙඩිටේෂන් යෝග වගේ මෙඩිටේෂන් ඔයාගේ බොඩි එක රිලැක්ස් කරගන්න මයින්ඩ් එක රිලැක්ස් කරගන්න අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපිට කෑම රටාවලිනුත් මේකට සපෝට් එකක් තියෙනවා. මොකද අපි කන කෑම බීම රටාවල් එක්ක අපේ ලෙඩ රෝග කොහොමද පාලනය වෙන්නේ ලෙඩ රෝග හැදෙනවද නැද්ද කියලා තීරණය වෙනවා. ඒත් එක්කම ගොඩාක් හෙවි මීල්ස් ගන්නවා නම් එතනත් ජීර්ණය සහ ඔයාගේ මොලේ ක්‍රියාකාරීත්වයන් මේ සියල්ලක්ම එක හා සමානව සමාන්තරව ක්‍රියාත්මක වෙන දේවල්. එතකොට මේ දේවල් එක්ක ඒ එන්සයිම්ස් හෝමෝන් වල ක්‍රියාකාරීත්වයෙන්ුත් ඔයාගේ මානසික ආතතිය වැඩි වෙන්න ගොඩාක් ඔය ප්‍රොසෙස් ෆුඩ් ගොඩාක් තෙල් සහිත සීනි පිටි කෑම කන එකත් බලපෑමක් දෙනවා යම්කිසි. ඉතින් අපිට ස්වභාවික පාන වර්ග හර්බල් නැචරල් ඩ්‍රින්ක්ස් නැචරල් ටී වර්ග විදිහට සාමාන්‍යයෙන් කැමොමයිල් ටී එක ගොඩාක් හොඳයි. ඒ වගේම බෙලිමල් රණවරා පොල්පලා වගේ අපේ ස්වභාවිකව ලංකාවේ හරියම බහුලව හොයාගන්න පුළුවන් මේ ඖෂධ වර්ග පාවිච්චි කරලා තේ හදලා බොන්න පුළුවන්. ඒ වගේම කැමොමයිල් ටී එක ඊට පස්සේ ග්‍රීන් ටීත් හොඳයි. ග්‍රීන් ටීත් හොඳයි. ලැවෙන්ඩර් ටී රෝස් පෙටල් ටී එක පෙපර්මින්ටි මිංචි තේ එක කියලා කියන්නේ. ඉතින් මේකත් ගොඩාක් හොඳයි. අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න weight loss වලටත් ඒක සපෝට් එකක් තියෙනවා. හෝමෝන් බැලන්ස් කරගන්නත් ඒක සපෝට් එකක් තියෙනවා. කැමොමයිල් ටී නම් ගොඩාක් හොඳයි. ඔයාගේ නිදියන්න කලින් වගේ බොන්න පුළුවන් නම් ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න ඒකත් ලොකු දායකත්වයක් තියෙනවා. ඉතින් ඒත් එක්කම තමයි අපේ ලෙඩ රෝග සහ හැම දෙයකටම ඔයාගේ good sleeping cycle එක ගොඩාක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් වගේ කාලයක් නිදාගන්න පුළුවන් නම් ගොඩාක් ඒක වාට දායකත්වයක් තියෙනවා. ඔයාගේ බොඩි එක රීසෙට් කරන්න, බොඩි එක රිපෙයාර් කරන්න, ඒ වගේම මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න ඔයාගේ නිින්දත් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් නිදාගත්තා නම් හොඳයි කියලා කියන්නේ අවම රෑ 11වත් වෙද්දි නිදාගෙන පහවදා 4ට පාටනොත් තමන්ගේ වැඩ කටයුතු කරගන්න හැරෙන්න පුළුවන්. ගොඩක් පාන්දර 1 2 3 වෙනකන් ඇහැලා ඉන්න එක සෞඛ්‍යයට කිසිසේත්ම හිතකර නැහැයි කියලා තමයි කියන්නේ. ඉතින් පුළුවන් හැමෝම ස්ට්‍රෙස් එක අඩු කරගන්න තමන්ගේ රෝගී තත්ත්වයන් පාලනය කරගන්න නිින්ද හරියාකාරව ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.
ඊළඟට තව මොනවද අපිට ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න පුළුවන්, ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන්. ඔය දැන් අලුතෙන් කන්සෙප්ට් කීපයක්ම ඇවිල්ලා තියෙන්නේ law of attraction, ඊට පස්සේ positive thinking, gratitude, ඔය හැම දෙයක්ම පොසිටිව් මයින්ඩ් එකක්. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඒ වගේම මානසික ආතතිය, මානසික පීඩනය අවම කරගන්න මේ දේවල් වලට දීලා තියෙන හොඳ ඔප්ෂන්ස් එක එක කන්සෙප්ට් වලින්, එක එක සංකල්ප වලින් දීලා තියෙන ක්‍රම. ඉතින් ඒකත් හරිම හොඳයි. එක එක ආගමකට කොටු වෙලා එහෙම නැත්නම් ආගමක මතිමතාන්තරයක් විතරක් එළියට දාන්න නැතුව හැමෝටම හැම ආගමකටම හැම පුද්ගලයෙක්ටම පිළිපදින්න තේරෙන විදිහට ඒ වගේ කන්සෙප්ට්ස් එළියට දාලා කට්ටියට දෙන එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් දවස් අවසානයේ ඔයාට වෙච්ච දේවල් හොඳ නරක සියල්ලම හොඳ සිතින් බාර අරගෙන හැමදේම උනේ හොඳටයි කියලා අපි නිකන් කතාවටත් කියන්නේ වගේ බාර අරගෙන ඔයාගේ හිත සැහැල්ලු කරගන්න පුළුවන් නම් ඔයාට ඔය දවස ඔය විදියට සාර්ථකව ගත කරන්න අවස්ථාව දුන්නට විශ්වයට ස්තුතිවන්ත වෙලා ඔයාගේ නෙගටිව් මොනවා හරි නෙගටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවා නම් ඒ දේ චුට්ට අඩු කරගෙන පොසිටිව් තින්කින් පැටර්න් එකක් ඔයාට ජීවිතේ එකතු කරගන්න පුළුවන් නම් ඒකත් ලොකු දායකත්වයක් වෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම හොඳට වතුර බොන එක, ඊට පස්සේ ඔයා යෝග හරි එක්සර්සයිස් හරි හරියට කරන එක බොඩි එකේ හෙල්ත් එකටත් වගේ ශරීරයේ සෞඛ්‍යයටත් මානසික සෞඛ්‍යයටත් ගොඩාක් වැදගත් වෙනවා. මොකද කැම බීම සහ ඔයාගේ හරි ෆිසිකල් ඇක්ටිවිටීස් ඔයා ඇක්ටිව් වින් එක ශරීරයේ සම්පූර්ණම මානසික සහ ශාරීරික සෞඛ්‍යයට වැදගත් වෙනවා. ඉතින් ඔය ටික තමයි ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න තියෙන. ඉතින් ඔය ආස දේවල් සින්දු අහන එක, නටන එක, එහෙම නැත්නම් චුට්ටක් ඇවිදින්න යන එක, ෆිල්ම් එකක් බලන එක, ඔය වගේ ඔය ආස දේවල් වලට යොමු වෙන්න පුළුවන්. හිත කලබල වෙන්නේ නැති, කලහකාරී නැති දේවල් වලට. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකනොත් ඔයාට මොන හරි චූටිම දෙයක් හරි ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. එහෙනම් හෙට මීල් එකකින් හම්බ වෙමු.